හායි කොහොමද ඔයාලට අද අපේ වීඩියෝවෙන් අරන් ඉන්නේ අපේ මැලේසියා සංචාරයේ ගොඩක් අය අපෙන් අහනවා මැලේසියාවේ බලන්න තියෙන තැන් මොනවද කියලා. මම හිතනවා මේ වීඩියෝ බැලුවොත් ඕගොල්ලන්ට බලන්න තියෙන තැන් ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. අපි මැලේසියාවට ලෑන්ඩ් කරේ කුවාලාලම්පූර් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට. අපි එයාපෝට් එකේ ඉඳන් බ්‍රෙක්ෆාස්ට් අරගෙන එතනින් වෑන් එකක් හයර් කරගෙන අපි කෙලින්ම ගියේ මලක්කා වලට. අපි ප්ලෑන් කරලා තිබුණේ අපේ පළවෙනි දවසේ මලක්කා නගරේ සංචාරය කරමින් ඒ ලස්සන තැන් දැක බලා ගන්න. මලක්කා කියන්නේ පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසින්ට යටත් වුණු දිග ඉතිහාසයක් තියෙන නගරයක්. ඒ වගේම යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහට ප්‍රකාශ කරපු තැනක්. මේ නගරේ රතු චතුරස්‍රය විශේෂිත ඓතිහාසික වටිනාකමකින් යුක්ත වෙනවා. රතු පැහැති ගොඩනැගිලි ගල්ඇල්ලුම් මංමාවත් වලින් මෙය සමන්විත වෙනවා. රතු චතුරස්‍රයේදී වතුරමල අදටත් ක්‍රියාත්මක වන විශේෂිත ස්මාරකයක්. 1904 දී ඉදිකරපු මේක බ්‍රිතාන්‍ය පාලනය සිහිපත් කරන අලංකාර කැටයමක්. තවත් සුවිශේෂී ස්මාරකයක් වෙන්නේ අදටත් ක්‍රියාත්මක වෙන 1886 දී පමණ ඉදිකරපු ඔර්ලෝසුකණු. මලක්කා නගරයේ සුන්දර දර්ශනයක් නරඹන්න පුළුවන් තවත් තැනක් තමයි සෙන්ට් පෝල්ස් චර්ච්. මේක පෘතුගීසින් 1921 දී පමණ ඉදිකරපු දේවස්ථානයක්. මෙහි ගල්පුවරු වල පෘතුගීසි සහ ලන්දේසි පාලන සමයේ තොරතුරු සඳහන් වෙනවා කියලා කියනවා. මේ දේවස්ථානයේ ඉඳන් අවට බැලුවම මලක්කා නගරේ ඉතාමත් ලස්සනට බලා ගන්න පුළුවන්. ඔයාලත් මලක්කා සංචාරය කරන්න ඉන්නවා නම් අනිවාර්යෙන් බලන්න ඕන තවත් තැන් කීපයක් තමයි මේ. මලක්කා රිවර් එකේ වෙනස දවල්ටයි රැයටයි කොච්චරද කියලා ඔයගලන්ට මේ වීඩියෝ එක බලුවම හොඳටම පැහැදිලි වෙයි කියලා හිතනවා. රැයට ලයිට්ස් දාලා ගොඩක් ලස්සනට සැරසිලා තියෙන මලක්කා රිවර් එකේ බෝට් රයිඩ් එකක් යන්නත් පුළුවන්. ඒ වගේම ඒ අවට තියෙන විශේෂ ට්‍රී වීල් වල ටූර්ස් යන්නත් පුළුවන්. මලක්කා සංචාරයේදී අමතක නොකරම යන්න ඕන තැනක් තමයි ජොන්ක ස්ට්‍රීට්. මෙතන නයිට් මාකට් එක. යන්න බැරි වුණානේ. අපි එදා නතර වුණේ ඉබිස් මලක්කා කියන හොටෙල් එකේ. මේ තියෙන්නේ හොටෙල් එක ළඟ තිබුණු වෝල් ආර්ට්ස් වගේ. ඉතින් අපි එදා රැයට මෙම හොටෙලේ නතර වෙලා ඉඳලා පහුවෙනිදා උදේම කුවාලාලම්පූර් යන්න පිටත් වුණා. ඉතින් දෙවැනි දවසේ කුවාලාලම්පූර් වලට යන්න අපි මලක්කා වල ඉඳන් බස් ටිකට්ස් බුක් කරලා තිබුණේ. ඊට පස්සේ අපි මුලින්ම ගියේ අපි බුක් කරපු හොටෙල් එකට. හොටෙල් එකෙන් චෙක් ඉන් වෙලා අපි ඊට පස්සේ අපේ සිටි ටුවර් එක යන්නයි ලෑස්ති වුණේ. මේ සිටි ටුවර් එක ක්ලූක් එකෙන් බුක් කරගන්න පුළුවන්. අපි බුක් කළේ පැය 24ක් වළංගු වෙන කේල් වල ප්‍රධාන ස්ථාන 26ක් නරඹන්න පුළුවන් සිටි ටුවර් එක. අපිට කැමති නම් මේ ස්ථාන වලින් බැහැලා එතෙන් නරඹලා නැවත ඊළඟ බස් එකේ සිටි ටුවර් එක කන්ටිනියු කරන්නත් පුළුවන්. ඉතින් අපි සමහර තැන් ඊළඟ දවස්වල බලන්න තිබුණ නිසා කේල් ටවර් එක, ට්වින් ටවර්ස් වගේ තැන් බලන්න ගියේ නෑ මේ සිටි ටුවර් එකේදී. කුවාලාලම්පූර් මැලේසියාවේ අගනගරය වගේම විශාලතම නගරයක්. මැලේසියාවේ ආර්ථික, සංස්කෘතික හා සංචාරක මධ්‍යස්ථානයක් වැනි. අපේ හොටෙල් එක ළඟම MRT එකක් තිබුණ නිසා අපිට ආස හිතුණා අපි දවල් දැකපු දේවල් රෑ වෙද්දි කොයි වගේ බලා ගන්න පුළුවන්ද කියලා බලන්න යන්න. ඒ නිසා අපි තෝරගත්ත තැන් කීපයක් රෑට දකින්නේ කොහොමද, බලා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා බලන්න ආපහු ඒ තැන් වලට ගියා.
ඉතින් අපි තවත් දවස් 4ක් මැලේසියාවේ හිටියා. තව එක සිටි එකකටත් සිටියෙකුත් බලන්න ගියා. ඒ වගේම කොලලම්පූර් නගරේ තියෙන තව ලස්සන තැන් ගොඩක් බලන්න ගියා. අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි ඒ තැන්වල විස්තර බලමු. අපි මැලේසියා ට්‍රැවල් වීඩියෝ සීරීස් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.